ඔක්කොමල්ලට welcome to my YouTube channel. අද මං ඔයාලට කියන්න හදන්නේ මමයි නංගි මේ ළඟදී දවසක ගියා දෙහිවල පැත්තේ තියෙන හොටල් එකකට. ඉතින් මේකේ අපි මොනවද කරේ විස්තර මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. බලන්නකෝ අපිට මාර වැඩක් වුණා. අපේ යතුර නැති වුණා. ඊට පස්සේ ඉතින් දොල ගිහිල්ලා අපිට උනා කර තැබ්බේ කියලා නැවතත් යතුරක් අරගෙන ආවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නට හම්බ වුණු රූම් එක. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. මම ආසම දෙයක් මෙතන තිබුණා. මම ඉස්සරහට කියන්නම් මොකද්ද මම ආසම දේ කියලා. ඔයාලා හිතන්න ඔයාලා ඉන්න තැන view එකට ලස්සන pool එකක්, එතකොට beach එක, එතකොට කෝච්චි පාර, එතකොට train යන සද්දේ, ඒ ඔක්කොම මාරම ලස්සනයි කියන්නේ. ඒක ඇවිල්ලා ඒක මන් දන්නේ මම නම් විඳපු වෙනස්ම විදිහේ අත්දැකීමක්. මොකද ඒකට හේතුව ඒ කියන්නේ මම එහෙම තැනක ඉඳලා නෑ. මේ පළවෙනි පාර තමයි මම එහෙම තැනක ඉන්න. ඇත්තටම මාර ලස්සනයි කියන්නේ. ඔයාලට තේරෙනවනේ මේ බැලුම් පේනවා කොච්චර ලස්සනයිද කියලා. ඔතන ඉතින් කොයි වෙලාවෙත් ඩක සද්දේ. හැබැයි මම මාර ආසයි ඒක අහන්න. දැන් මම වොයිස් කරන තැන ඩක ගාලා සද්දේ. හැබැයි මම ආසයි නෑ ඒ සද්දේ නම් අහන්න. මොකද අපේ ගෙදරට යහපැත්තේ ගෙදර අය ගෙදර වැඩ කරනවා. මේ දවස් ටිකේම මේක වොයිස් කරගන්න මම පට්ටම කට්ටක් කෑවා. අද හිතුවා නෑ කමක් නෑ. අද අකුණු ගැහුවත් හෙන ගැහුවත් බිල්ඩින් එක කඩාගෙන බිමට වටුණත් මම මේක කරනවා කියලා. අපි ඊට පස්සේ ගියා ළමයි ඔය ඔක්කොම කරලා අපි ඩිනර් එක ගන්න ගියා. මොකද අපි හවස තමයි චෙක් ඉන් උනේ. එතකොට අපි ස්ටාර්ට් කරේ ඩිනර් එකෙන්. බලන්න ඩිනර් එක ගන්න අහිංසක ළමෙක්. මේ ගාලික් සුප් එක මාර රසයි. ඊට වඩා මේ චිකන් ක්‍රීම් සුප් එක මාර රසයි. මම මේක හදන්න සෑහෙන try කරා වුණාට මට මේ වෙනකනුත් ඒ රස ගන්න බැරි වුණා. එක එක රස එනවා. එක එක රස ආවට හරිම රස එතන තිබුණු රස ගන්න බැරි වුණා. ඊට පස්සේ නාසි පුරාණ එකක් තිබ්බා. ඊට පස්සේ බීෆ් එකක් තිබ්බා. ඩෙසර්ට් එකට වටලප්පන් තිබ්බා. මරු කුරුදු කෑල්ල නේදලා. ඊට පස්සේ ෆෘට්ස් තිබ්බා. ඉතින් අපි දෙන්න ඩිනර් එකත් අරගෙන ඊට පස්සේ ගියා හොටෙල් රූම් එකට. ඊට පස්සේ ඉතින් උදේ එහෙම අපි නිදාගෙන නැගිටලා දැන් ඉතින් උදේ පාන්දරේ එතන තියෙන view එක බලනවා. ලස්සනයිනේ. ලස්සනයි නේදනේ. ඒ දේරසොන් අපි දැන් උදේ ඊට පස්සේ අපිට තිබ්බා බ්‍රේක්ෆාස්ට් එක ගන්න තිබ්බා. ඊට කලින් අපි දෙන්න ඉතින් කෝෆි එකක් එහෙම හදාගෙන බීලා උතරට වෙලා ඉතින් මේ පරිසරය ගැන දෙයක් කතා කරන්න ඕනේනේ. ඇත්තටම ලස්සනයිනේ. අපි මේක ගැන ටිකක් කතා කරලා එතකොට මෙතනින් ට්‍රේන් එකක් ගියා. ඉතින් හොබින්දලා අපි හිතුවා ලන්ච් එකක් දාගෙනම යමු කියලා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මොකද ඊට පස්සේ අපිට තිබ්බේ චෙක් අවුට් වෙන්න බ්‍රේක්ෆාස්ට් එකෙන් පස්සේ. ඉතින් මම නංගි ගියා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. ඉතින් බ්‍රේක්ෆාස්ට් එකට අපිට බුෆේ තිබුණේ. ගොඩාක් ජාති තිබ්බා. ඉතින් අපි ගොඩාක් ජාති කෑවා. සමහර ඒවාගේ විතරයි වීඩියෝස් තියෙන්නේ. මොකද කන්න ගියාම වීඩියෝ ගන්නවා කියන එක නම් හීනයක්ම විතරයි. හරියම අකමැති දෙයක්. මොකද කාගෙන යන්න ඕනනේ. ඉතින් මාර රසයි. කෑම හොඳට තිබුණා. රසටම කෑවා. හොඳටම කෑවා. අපි බ්‍රේක්ෆාස්ට් එක අරගෙන එහෙම check out වුණා. I think thanks for watching. Bye.